සරසවිය දුන් වරමගෙන සොම්නසින් සිනමාව පොබ කරමු පෙරමෙන් හෙටත් ජීවිතය සින්දම්ය කැමරා ඇසින් රඟ මඩල පුබුදුවමු අපි මන් සිතින් සරසවිය දුන් වරමගෙන සොම්නසින් සිනමාව පොබ කරමු පෙරමෙන් හෙටත් ඔබට මොකද හිතෙන්නේ මේ අභිමානවත් සම්මානය ගැන? මම හිතන්නේ වසර 8කට පස්සේ සරසවි සම්මාන වල මේ තිබ්බේ. මම සරසවි සම්මාන 4ක හිමිකාරියක් නෙට කලින් මම හිතන්නේ මොන සම්මාන ලැබුණත් සරසවි සම්මාන කියන එක අපි හැමෝටම ගොඩාක් වටින එක. ඉතින් එහෙම අවුරුදු ගානක නිහඬියාවකට පස්සේ තිබිච්ච සම්මාන වලනේ මම හොඳම සහායනිලිය වෙනවා. ඇත්තටම සම්මානය ලැබෙන කම්ම දැනන් හිටියේ නෑ. ගොඩාක් සන්තෝෂයි. මම තාම ගහනවා. මම හිතන්නේ කෙනෙක්ට ජීවිතේ සමුන් කරන දෙයක් අගය කළා සම්මානයක් ලැබෙද්දි මම හිතන්නේ ඒ සම්මාන 100ක් ලැබුණත් ඒ හැම අවස්ථාවකම අපි තව තවත් උද්දීපනය වෙනවා අපි කරන දේ වෙනුවෙන් හොඳ දේවල් කරන්න. මේ සම්මානය හොඳම සහායනීය සම්මානය මගේ ජීවිතේ තවත් ලැබිච්ච උත්තරීතර සම්මානයක් විදිහට මම ගෞරවයෙන් බාර ගන්නවා වගේම ඉදිරියටත් මේ සම්මානයට මම වග කියනවා මගේ රංගනයේ. අභිමානවත් මේ සම්මානයේ හැඟීම කොයි ආකාරයෙන්ද දැන්? නළුවෙකුට සම්මානයක් කියන්නේ ජීවිතය හා සමානයි. ඒ නිසා මම සන්තෝෂ වෙනවා. හිත සතුටු වෙන්නට, හිත පිරෙන්නට තියෙන්නේ මේ කලා නිර්මාණයක් වෙනුවෙන් ලැබෙන අගය කිරීමක්. ඒ නිසා අපි කලා නිර්මාණ වෙනුවෙන්, සිනමාව වෙනුවෙන් බොහොම දුක් මහන්සි වෙනවා අපි අපේ ජීවිත කාලය තුල. ඉතින් සෑහෙන කාලෙකින් අවුරුදු 8කට විතර පස්සේ පිරිමෙච්ච සරසවිය සම්මාන වලින් හොඳම නළුවාට මේ සරසවිය සම්මානය එලාරට හම්බෙච්ච එක මම සන්තෝෂ වෙනවා. මම මගේ පර්යේෂණයේදී කල්පනා කළේ මේ මොහොතේ පැහැදිලිවම ඉතා සම්මිශ්‍රිත සංගීතමය සංස්කෘතියක් තිබෙන්නට ඇතැයි කියා නාගරික සංස්කෘතියක් තුළ මේ නිශ්චිත කාල සීමාව තුළ. ඒ අනුව තමයි මම මහරජගමුණු චිත්‍රපටයේ සංගීතය ගොඩනැගුවේ. ඉතින් මට උදක්ම සතුටක් ජූරිය විසින් ඒ පර්යේෂණාත්මක ප්‍රකාශනය සංගීත සිනමාත්මක සංගීත ප්‍රකාශනය හඳුනා ගනු ලැබීම ගැන මම උදක්ම සතුටු වෙනවා. Cinema,